බන්ධනාගාර ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ දරුවන්ව බේරලා දෙන්න කියලා අඬාවට පෙන අම්මලා තාත්තලයි. දරුවෝ කීල්ලේ ගාගෙන ඇවිල්ලා තමන්ගේ කසාද මිනිහව බේරලා දෙන්න කියලා අඬා වැටෙන ගෑනුයි. තමන්ගේ සහෝදරයාට වෙඩි තියන්න එපා කියලා ගේම ඉල්ලන සහෝදර සහෝදරියෝ දැනගන්න ඕනේ බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ වැරදි කරපු මිනිස්සු කියන එක. හරිද? පොඩි කාලෙදිම තමන්ගේ දරුවා වැරද්දක් කරනකොට ඒකට දඬුවම් දීලා දරුවව පරිමාර්ගයට අරගෙන තිබ්බනම් කවදාවත් දෙමව්පියන්ට බන්ධනාගාරයක් ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ දරුවව බේරලා දෙන්න කියලා ඉවරලා අඬා වැටෙන්න උවමනා වෙන්නේ නැහැ. හරිද? කසාද ගෑණියෙක් විදියට තමන්ගේ මිනිහා හම්බ කරන්නේ සාධාරණවද අසාධාරණවද? මොනාරි කුප්ප වැඩක් කරලාද කියලා හොයලා බලලා සාධාරණව හම්බ කරන්න පුළුවන් විදියට ජීවත් වෙමු කියලා ඒ මනුස්සයාට අවවාදයක් දීලා ඒ මනුස්සයා පරිමාර්ගයට අරගෙන තිබ්බනම් කවදාවත් දරුවෝ කීල්ලේ ගාගෙන ඇවිල්ලා කසාද ගෑනුන්ට බන්ධනාගාරය ඉස්සරහා අඬා වැළපෙන්න වෙන්නෙත් නැහැ. හරිද? තමන්ගේ සහෝදරයා වැරදි වැඩක් කරනකොට මේක වැරදි බරිපාරේ යමම් මචං අපි වැරදි අදාගමු කියලා ඉවරලා අවවාද දීලා ඌ හරි ට්‍රැක් එකට අරන් තිබ්බනම් අද ඇවිල්ලා පොලිසියෙන් අමුදාවෙන් තමන්ගේ කාට වෙඩි තියන්න එපා කියලා ගේම ඉල්ලන්න සහෝදර සහෝදරියන්ට උවමනා වෙන්නේ නැහැ. හරිද? මතක තියාගනි වැරද්ද උඹලගේ. ඒ වැරද්දේ විඳවන්නේ වැරදිකාරයෝ වෙච්ච බන්ධනාගාරය ඇතුළේ ඉන්න මිනිස්සු කියන එක. හරිද? අනිත් එක තමයි පොලිසියට වෙඩි තියන්න එපා කියලා ගේම ඉල්ලුවට උඹලා හිතනවාද නිකන් ඉඳී කියලා. යකෝ උන් බන්ධනාගාර නිලධාරීන් ගෝලු පාලලා මේ මිනිස්සුන්ව මරලා මලකඳන් එළියට විසික් කරනකොට අත් දෙක බඳන් බලන් ඉන්නද උඹලා කියන්නේ. අනිත් එක තමයි උඹලා දැන්වත් හැදියල්ලා. හරිද? සහෝදරයෝ විදියට දෙමව්පියෝ විදියට කසාද ගෑනු විදියට මින් ඉදිරියටවත් ඔය ඉරණම අත් නොවෙන්න. වැරදි කරපු පුතෙක් නම් වැරදි කරපු සෝහම් පුරුෂයෙක් නම් ඉන්නේ. වැරදි කරපු සහෝදරයෙක් නම් ඉන්නේ බන්ධනාගාරේ නිදාස් වෙලා එළියට ආවන් පස්සේ ඌ හරි මාර්ගයට ගන්න උදව් කරපළා. ඉතින් සමහර විට සෝෂල් මීඩියා වල අම්මලා අඬා වැටෙන විදිය දැක්කම කසාද ගෑනු අඬා වැටෙන විදිය දැක්කම සහෝදර සහෝදරරු තමන්ගේ එකා වෙනුවෙන් ගේම් ඉල්ලන විදිය දැක්කම තෝපි දැනටත් වැරදි කරන එකෙක් නා වැරදි අදා ගන්න බලපල්ලා. උඹලගේ අම්මා තාත්තට ඊරණමත් නොවෙන්න. ඔබේ කසාද ගෑනිට ඊරණමත් නොවෙන්න. ඔබේ කසාද මිනිහට ඊරණමත් නොවෙන්න. උඹලගේ සහෝදර සහෝදරයන්ට ඊරණමත් නොවෙන්න. හරිද? උඹලා පුළුවන් තරම් දැන්ම හැදලා. ඒ නැත්නම් දෙමව්පියෝ ඉඳලා දාන්න දෙමව්පියෙක් නා. හරිද? තමයි දරුවා දිමාගෙන. කසාද ගෑනිත් තමන්ගේ මිනිහ වැරදි කරනකොට ඔය දකිලා බඳන කරේ වෙන විදිය දෙයක් නොවෙන්න මේ මිනිහා හරි මාර්ගයට ගනින්න. සාධාරණ අම්බ කරන්න කියලා දීපන්. සහෝදර සහෝදරියෙක් නා. සහෝදර සහෝදරිය තමන්ගේ කාට වෙඩි තියන්න එපා කියලා ගේම් ඉල්ලන විදිය දැක්කම උඹේ සහෝදරයා වැරද්දක් කරනවා නම් සහෝදරිය වැරද්දක් කරනවා නම් උන්ට ඒක කියලා හරි ටැක් එකට ගන්න උදව් කරපන්. නැත්තම් මේ සමාජය අතන හම්බ වෙන්නේ නැහැ. ඊරගවෝද මිනිසියෝ කියලා කතාවක් තියෙනවා. ඒකයි මිනිස්සුන්ට හැදෙන්න. ඒක නිසා තමයි හැදෙන්නේ නැති මිනිස්සයෝ කරන්න බන්ධනාගාරගත කරලා හරි ගේමක් ගස්සන්න. ඒක ඇතුලේ සැප වෙන මිනිස්සු නම් ඒක ඇතුලේ දෙන කැමික් ගැන වෙනවා. ඒක ඇතුලේ නිදා ගන්න සැප පාසුකම් මදි කියලා කියනවනම් මෙච්චර වැරදි අඩු කරගන්න බැරි රටේ සැපදී හොඳ කන්න බොන්න දුන්නා නම් එන්නේ ලෙවල් මිඩි රීච් වෙන්න ගන්න. උන්ට ඊරගෙදර යන එක තතල් එකක්. හැබැයි මොපියන්ටයි කසාද ගෑනුන්ටයි සහෝදර සහෝදරයන්ටයි දුක. ඒක තේරුම් ගන්න ජීවත් වෙලා. ඔරුවට වෙරිසි ගන්න. ඒක ඇතුලේ ඉන්න සීලගත මිනිස්සු නෙමෙයි. වැරදි කාර්යය. අන්න ඒක හොඳට මතක